සපුමල් ගස්කඩ ඉපරණි පුදබිම ලංකාපටුනේ සිට අනුරාධපුරය දක්වා ශ්‍රී දළදා වහන්සේ වැඩම කර වූ බවට සැලකෙන මාර්ගයේ වවුනියාව වෙඩිවයිතකල්ලු සංරක්ෂණ කලාපයේ පිහිටා ඇතිමය තපෝවන ආරාම සම්ප්‍රදායට අයත් පබ්බතාරාම පරිශ්‍රයකට හිමිකම් කියන්නක්. ක්‍රිස්තපූර්ව 4-6 සියවස්වලට නෑකම් කියන කැටයම් රහිත මුරගල්, කොරවක්ගල්, සඳකඩ පහන ආදියද සහිත මේ පුදබිමෙහි ආරාම සංකීර්ණය තුල ස්තූපය, පිළිමගේ සහ පොහොයගේ මෙහි ප්‍රෞಢත්වයට තව දුරටත් සාක්ෂි දරනවා. පිටමළුව සහ ඇතුල් මළුව ලෙස ස්වභාවික භූමි ස්තර දෙකක් සහිත මේ ඓතිහාසික පුදුබිමින් මෑතකදී අත්තානි කණුවක්ද හමු වී තිබීම විශේෂත්වයක්. ඒ හරහා මෙම ස්ථානයේ සිදු කර ඇති අත්තානි දීමනාවක් පිළිබඳ අනාවරණය වන බව පුරාවිද්‍යා මතයයි. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් නටබුන්ව පවතින චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සහ පුරාවිද්‍යා සාධක සංරක්ෂණය පසුගියදා ආරම්භ කෙරුණා. ඒ පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ වෙනකොට අපි මේ පුණ්‍ය භූමියේ මේ පිටිපස්සෙන් පේන පිළිමගේ කැණීම් කරලා අවසానයි. ඒ පිළිමගෙන් ප්‍රතිමා 4ක නටබුන් අපිට මුණ ගැහිලා තියෙනවා. බුද්ධ ප්‍රතිමාවත් ඒ වගේම බෝසත් ප්‍රතිමා දෙකත් ඊළඟට තාරාදෙමණක ප්‍රතිමාවකුත් අපිට හම්බුණා. ඒ වගේම අපිට පහුගිය දවස්වල අත්තානි කණුවක් හම්බුණා. ඉතින් ඒකේ අවාසනාවට රජුරුවන්ගේ නමයි, විහාරයේ සැබෑ නමයි, ගමේ නමයි අපිට හොයාගන්න බැරි වුණා. නමුත් අපිට මේ කැණීමේදී ඒක සම්පූර්ණයෙන්ම තහවුරු වුණා ඓතිහාසික පබ්බත විහාර සම්ප්‍රදායට අයත් රහතන් වහන්සේලා වැඩ සිටපු අවුරුදු දහස් ගාණක් සක්‍රීයව තිබිච්ච ලස්සන පුදබිමක්. ඉතින් අපේ බලාපොරොත්තුව මේ උතුරු පළාතේ තියෙන මේ පුදබිම් වගේම සිය ගණනක් වෙච්ච පුදබිම් උතුමෙන්තුෙන් ඒ දේවල් ආරක්ෂා කරන්න. මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.